ජපානයට රැකියාවකට යන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් වයරොන් ජපාන් ඇකඩමි අපේ ඊළඟ පාඨමාලාව ආරම්භ වෙනවා ජනවාරි 11 වෙනිදා ඉඳන් සතිය දවස් 5ම පවත්වන පූර්ණ කාලීන පාඨමාලාවක් අපි පවත්වන්නේ ජපානයේ රැකියාවට අවශ්‍ය කරන සියලුම දේවල් මේ මාස 6ක කාලය ඇතුළත ඉගෙන ගන්නවා වගේම විභාග සමත් වෙන්නත් ඔයාලට පුළුවන් වෙනවා. ඉතින් වසරක කාලයක් ඇතුළත ඒ කියන්නේ ජනවාරි අපිත් එක්ක එකතු වුණොත් 2027 අවුරුද්දේ ජනවාරි සහ අප්‍රේල් කියන මාස ටික ඇතුළතදී ජපානයේ රැකියාවට අනිවාර්යෙන්ම ඔයාලට යන්න පුළුවන් පහසුකම අපි හදලා දීලා තියෙනවා. ඉතින් ඔයා කැමති නම් ජපානයේ රැකියාවට යන්න ස්ටුඩන්ට් වීසා වලින් නෙවෙයි රැකියාවට ෆුල් ටයිම් ජොබ් එකකට මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න. ශ්‍රී ලංකාවේ වගේම ජපානයේ ලියාපදිංචි ශ්‍රී ලාංකිකයෙකු සතු එකම ජපාන් රැකියාව ලබා දෙන ආයතන විදිහට වයරොන් ජපාන් ඇකඩමි ජපාන් රැකියාව පුහුණු මධ්‍යස්ථානය දැන් ලංකාවේ ප්‍රදේශ 5ක පිහිටුවලා තියෙනවා. ඉතින් ඔබට ළඟම ශාඛාවට ඇවිල්ලා මාස 6ක ජපාන් රැකියාව පුහුණුව ලබාගෙන ජපානයේ රැකියාවක් ලබා ගන්න ඔයාටත් පුළුවන් අවුරුද්දක කාලයක් ඇතුළත. මේ වීඩියෝ එක බලවුවොත් ඔයාලට පුළුවන් මේ රැකියාව වලට යන්නේ කොහොමද, සම්පූර්ණ කොච්චර වියදමක් යනවද, මොනවද තියෙන රැකියා ශාස්ත්‍ර සහ වයරොන් ජපාන් ඇකඩමි අපිව තෝරගන්න ඕනයි කියලා. වයරොන් ජපාන් ඇකඩමි විදිහට අපි ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ආයතනයක්, විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ඒ වගේම ජපාන් ජාතික ගුරුවරින්ම යොදාගෙන අපි මාස 6ක රැකියාව පුහුණුව ලබා දෙනවා ඔයාලට. ඒ වගේම අපේ ආයතනය තුලින්ම ඉගෙනගෙන ජපානයේ රැකියාවට යනකම් සියලුම කටයුතු අපි සිදු කරනවා. ඉතින් ඒ වගේම ජපානයේ රැකියාවට ගියාට පස්සෙත් ඔයාලට වයරොන් ජපාන් ඇකඩමි අපේම වයරොන් ඉන්ටර්නැෂනල් කවුශිකායිෂා කියන ආයතනය ජපානයේ ටෝකියෝ වල ස්ථාපනය කරලා තියෙනවා. ඔයාලා වැඩ කරන කාලයක් වෙනකම් අවශ්‍ය කටයුතු අපි ජපානයේදීත් හොයලා බලනවා. ඉතින් ලංකාව ඇතුළේදී ඉගෙනගෙන අපේම ආයතනය හරහා ජපානයේ රැකියාවට යන්න පහසුකම් මේ වෙනකොට අපි සපයලා තියෙනවා. ඉතින් ජපානයට යනවා නම් රැකියා ශාස්ත්‍ර ගොඩක් ලංකාවට දීලා තියෙනවා. නමුත් අපි තෝරගත්ත හොඳ රැකියා ශාස්ත්‍ර විතරයි කරන්නේ. ඉතින් ඔයාලට පුළුවන් හොටෙල් ශාස්ත්‍රයට යන්න. හොටෙල් ශාස්ත්‍රයේ අංශ දෙකක් තියෙනවා. හොටෙල් ඉන්ඩස්ට්‍රි එකටම සහ රෙස්ටොරන්ට් ෆීල්ඩ් එකේ වැඩ කරන්න යන්න පුළුවන්. ඒ වගේම තමයි සාත්තු සේවකයන් විදිහට ජපානයට යන්න පුළුවන්. මේ විදිහට සාත්තු සේවිකාවක් විදිහට ඔයා ජපානයට ගියොත් ජපානයේ ඇතුළේදී නර්ස් කෙනෙක් වෙනකම් පාට රැකියාවේ ඉහළට යන්න පහසුකම් අපි සලස්සලා දීලා තියෙනවා ජපානයේ තුලදී. ඒ වගේම මෝටර රථ කාර්මික වාහන අලුත් වැඩියා කරන ශාස්ත්‍රයට වාට යන්න පුළුවන්. ඒ වගේම ඉදිකිරීම් අංශයේ රැකියා රාශියක් අපි ගාව තියෙනවා. වාට ජපානයේට මේ රැකියා ශාස්ත්‍ර වලින් එකක් තෝරගෙන ජපානයේ රැකියාව හිමි කරගන්න පුළුවන් අවුරුද්දක කාලයක් ඇතුළත. ඉතින් අපි මේ නිර්මාණය කරලා තියෙන වැඩපිළිවෙල හරහා සරල පියවර 4කින් පුළුවන් ඔයාට ජපානයේ ස්ථිර රැකියාව ලබා ගන්න. මුලින්ම ඔයාට ජපානයේ රැකියාව කරන්න අවශ්‍ය වෙන භාෂා දැනුම ජපාන් ජාතික ගුරුවරින්ම යොදාගෙන අපි වෘත්තීමය ජපාන් ජාතික ගුරුවරයින් යොදාගෙන ඉගෙනීම් සිදු කරනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් ජපානයේ රැකියා ශාස්ත්‍රයට අදාළව ඉගෙන ගන්න සහ එක්සෑම් පාස් වෙන්න. ඉතින් අපි මේ මාස 6ක වැඩපිළිවෙල ඇතුළතදී මේ එක්සෑම් දෙකම කම්ප්ලීට් කරගන්න පුළුවන් විදිහට තමයි මේ පාඨමාලාව නිර්මාණය කරලා තියෙන්නේ. ෆුල් ටයිම් ඔයාලා අපි ගාවට ආවොත් මාස 6ක් ඇතුළත සියලුම විභාග සමත් වෙන්න හැකියාව තියෙනවා. ඉතින් ඔයා දැන් මගේ අහන්න පුළුවන් ඇත්තටම විභාග පාස් වෙන්න පුළුවන්ද කියලා. ඉතින් ඔයාලට රිසල්ට් එක්කම අපේ ළමයින්ගේ ප්‍රතිඵල බලා ගන්න පුළුවන් මේ මාස 6ක පාඨමාලා කාලය ඉවර කරමු. ඉතින් අනිවාර්යයෙන්ම කෝස් එක ඇතුළතදීම ජපාන් රැකියාවට අදාළ කරන විභාග දෙකම ඔයාලට පාස් කරන්න අපි මහන්සියලා වැඩ කරනවා. ඉතින් මේ විදිහට එක්සෑම් පාස් වෙච්ච දරුවන්ට අපි ඉන්ටර්විව් අරේන්ජ් කරනවා. සමහර ආයතන තියෙනවා ලංකාවට ඇවිල්ලා ඔයාලව ෆේස් ටු ෆේස් ඉන්ටර්විව් කරනවා. සමහර ආයතන ඔයාලව ඉගෙන ගන්න කාලය ඇතුළතදී ලංකාවට ඇවිල්ලා බලලා ඔයාලා ඉගෙනීම් කටයුතු අවසන් කරාට පස්සේ Zoom තාක්ෂණය ඔස්සේ ඔන්ලයින් ඉන්ටර්විව් පවත්වලා තෝරගන්නවා. ඉතින් ඊළඟ මාස 6 ඔයාලට පුළුවන් ජපානයේ රැකියාවට යන්න අවස්ථාව හදාගන්න ඉන්ටර්විව් එක පාසල. ඒකට අවශ්‍ය කරන සියලුම දේවල් අපි අපේ මේ පාඨමාලා කාලය ඇතුළතදී ඔයගොල්ලන්ට ලබා දෙනවා. ඉතින් සම්පූර්ණ අපිත් එක්ක එකතු වුණොත් ඊළඟ අවුරුද්දේ ජනවාරි 2026 ජනවාරි මාසයේදී අපිත් එක්ක එකතු වුණොත් ඔයාලට පුළුවන් 2027 අවුරුද්දේ ජනවාරි අප්‍රේල් අතර ජපානයට ගිහිලා රැකියාව ආරම්භ කරන්න. ඉතින් මේ විදිහට ජපානයේ රැකියාව ආරම්භ කරපු අය ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ වීඩියෝ එක අවසානයේත් මම ඔයාලට ඉදිරිපත් කරන්නම්. අපේ පාඨමාලාව මාස 6ක පූර්ණ කාලීන පාඨමාලාවක්. සතියේ දින 5ම ඔයාලා ඉස්කෝලේ යනවා වගේ ඇවිල්ලා ජපානයේ රැකියාවට අවශ්‍ය කරන දේවල් ඉගෙන ගන්න ඕන. ක්ලාස් එක තියෙනවා උදේ 8 ඉඳන් හවස 4 වෙනකම්.
කෝස් එකේ ගාස්තුව වෙනවා 1,25,000ක්. මේ මුදල ඔයාලට එකවර ගෙවන්න අවශ්‍ය නැහැ. කොටස් විදිහට ගෙවන්න පුළුවන්. ඉතින් මේ විදිහට 10,000ක රෙජිස්ටර් ෆී එකක් ඔයාලට ගෙවලා මේ දෙසැම්බර් මාසය ඇතුළතදී පාඨමාලාවට ලියාපදිංචි වෙන්න පුළුවන්. ඊට පස්සේ ජනවාරි ඉඳන් 30,000කින් වාරික 3ක් සහ අප්‍රේල් මාසෙදී 25,000ක් විදිහට මේ වාරික ගෙවල ඉවර කරන්න පුළුවන්. පාඨමාලා ගාස්තුව සම්පූර්ණ මුදල වෙන්නේ 1,25,000ක් විතරයි. ඉතින් මේකට අපි ඇතුළත් කරලා තියෙනවා ඔයාලගේ අධ්‍යාපන කටයුතු වලට අවශ්‍ය කරන පොත් කට්ට වලට යන වියදම්, ඒ වගේම නිලැඳුම් සහ ජපන් භාෂාව JFT කියන විභාගයට අදාළ විභාග ගාස්තු. ඉතින් සියලුම දේවල් මේ පාඨමාලාව ඇතුළේදී අපි කවර් කරනවා. ඔයාලට ජපානයේ රැකියාවට යන්න අවශ්‍ය වෙන සියලුම දේවල්. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ අවස්ථාව ලංකාවේ අපිට ගොඩාක් අවාසනාවන්ත මාස කිහිපයක් ගත වෙන්නේ. අපේ ගොඩාක් දරුවෝ ස්වාභාවික විපත් නිසා අවතන් වෙලා ඉන්නවා, නිවාස අහිමි වෙලා ඉන්නවා. ඉතින් මේගොල්ලොන්ට අපි වයරොන් ජපන් ඇකඩමි අපේ ආයතනයේ විදිහට අපි පූර්ණ කාලීන ශිෂ්‍යත්ව 50ක් සහ අර්ධ පූර්ණ ශිෂ්‍යත්ව 25ක් පිරිනමන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලා ගම් වතුර නිසා හෝ නායෑම් නිසා අවතන් වෙච්ච කෙනෙක් නම් ග්‍රාම නිලධාරීතුමා හෝ තුමියගෙන් ලිපියක් සමග අපිට අපේ ශාඛාවකට આવොත් ඔයාලට පුළුවන් මේ ශිෂ්‍යත්ව සඳහා ආයෝජන කරන්න. අපේ ශාඛා 5ක් තියෙනවා. මෙනුවගොඩ ප්‍රධාන කාර්යාලය, මහනුවර, දඹුල්ල, පොළොන්නරුව සහ ගාල්ල. ඉතින් මේ ශාඛා 5කට එක ශාඛාවකට 10 දෙනා ගානේ අපි ශිෂ්‍යත්ව 50ක් ලබා දෙන්න තීරණය කරලා තියෙනවා. ඒ වගේම තමයි අර්ධ පූර්ණ ශිෂ්‍යත්ව 25 අපි ලබා දෙනවා. ඇත්තටම ආර්ථික අපහසුතා තියෙන නමුත් ජපානයේ රැකියාවක් ආරම්භ කරන්න ආසාවෙන් බලාපොරොත්තුෙන් ඉන්න ළමුන් 25 දෙනෙකුට එක් ශාඛාවකට සිසුන් 5 දෙනෙකුට බැගින්. ස්වභාවික විපත් කියන්නේ අපිට නවත්තන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් අපිට පුළුවන් මේ සියලුම දේවල් අමතක කරලා ආපහු ශක්තිමත්ව, දිරිමත්ව නැගී සිටින්න. ඉතින් ඒකට වයරොන් ජපන් ඇකඩමි අපි ජපානයෙන් ලබා දෙන අත්දැකීම් විදිහට මේ ශිෂ්‍යත්ව ඕගොල්ලොන්ට පිරිනමනවා. හරි. ඉතින් ජපානයට යන්න සම්පූර්ණ වියදම කීයක් යනවද කියලා ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන්. ජපානයේ අපි පුහුණු පාඨමාලාවට අදාළව 1,25,000ක මුදලක් තමයි කරන්නේ. ඒකට ඇතුළත් වෙන දේවල් මම කලින් කිව්වා. ඊට පස්සේ ඔයාලට ජපානයේ රැකියාව ශාස්ත්‍රයට අදාළව විභාග ගාස්තු විතරක් ඔයගොල්ලොන්ට රැකියාව ශාස්ත්‍රය අනුව වෙනස් වෙන නිසා ඒක කෙවල විභාගයට ආයතන කරන්න පුළුවන්. ඒ වගේම තමයි ජපානයට යන්න සම්පූර්ණ වියදම යන්නේ 13,000ක්. ගුවන් ටිකට්පත්, බියුරෝ එකට ගෙවන ගාස්තු, ඒ සියලුම දේවල් ඇතුළත්. ඉතින් ඒකත් ඔයාලට පුළුවන් සම්පූර්ණම බැංකු ණය මුදලක් විදිහට ලබා ගන්න. ඉතින් ඒ නිසා ශිෂ්‍යත්වයක් අරගෙන වුණත් පාඨමාලාව නිම කරන සියලුම සිසුන්ට බැංකු ලෝන් එකක් මගින් අවශ්‍ය කරන මුදල අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා ජපානයේ රැකියාවට යන්න. ජපානයේ රැකියාවට ගියාට පස්සේ ඔයාලා ගන්න මාසික වැටුපෙන් ඔයාලට පුළුවන් මේ ණය වාරික ගෙවලා අවසන් කරන්න. ඉතින් මේ විදිහට ජපානයේ රැකියාව ලබාගත් අය ඉන්නවද? ඇත්තටම ඉන්නවා. අපි වයරොන් ජපාන් ඇකඩමි ආයතනය පටන් ගත්තේ 2024 ජනවාරි මාසෙදී. ඉතින් 2026 ජනවාරි වලට අපිට වසර දෙකක් සම්පූර්ණ වෙනවා. ඉතින් මේ 2025 දෙසැම්බර් මාසයේ අද වෙනකොට අපේ වයරොන් ජපාන් ඇකඩමි හරහා ජපානයේ රැකියාව හිමි කරගත්ත 30 දෙනෙකුගේ කණ්ඩායමක් දැනට සාර්ථකව ජපානයට ගිහිල්ලා රැකියාව කරමින් ඉන්නවා. ඉතින් මේ ජපානයේ රැකියාවට යන්නේ කොහොමද? අවුරුද්දක කාලයක් ඇතුළත මේ රැකියා ශාස්ත්‍ර මොන වගේද, කොයි වගේ වියදමක් යනවද කියලා වැඩි දුර වාට දැනගන්න ඕන නම් අපේ සියලුම ශාඛාවන් වල ජපානයේ රැකියා හඳුන්වා දීමේ වැඩසටහන් පවත්වනවා. මේක සිදු කරන්නේ නොමිලේ. ඔයාලට පුළුවන් මේ දිනයන් වලදී අපේ ශාඛාවකට සම්බන්ධ වෙලා මේ දැනුම ලබා ගන්න. අපේ ශාඛා තියෙනවා මිනුවන්ගොඩ, මහනුවර, දඹුල්ල, පොළොන්නරුව, ගාල්ල. ඒ වගේම තමයි දෙසැම්බර් මාසයේ 14 වෙනිදා මිනුවන්ගොඩ ශාඛාවේ, ඒ වගේම 21 මහනුවර, 14 දඹුල්ල, 24 පොළොන්නරුව සහ 21 ඉරිදා ගාල්ල කියන ශාඛාවල මේ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වෙනවා. උදේ 10ට තමයි හැම වැඩසටහනක්ම ආරම්භ වෙන්නේ. ඔයාලට පුළුවන් ශාඛාවට ඇවිල්ලා විස්තරාත්මකව මේ වැඩපිළිවෙල කොහොමද වෙන්නේ, ඔයාලා කොහොමද ජපානයේ රැකියාව ලබා ගන්න කියලා දැනුවත් වෙන්න එන්න කියලා ආරාධනා කරනවා මේ දිනයන් වලදී. එහෙනම් ජපානයේ රැකියාවට යන්න කැමතිින් ඉන්න අවුරුදු 18ත් 35ත් අතර සියලුම දෙනාට අපේ ආයතනය විවෘත වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවේදී අපින් ඉගෙන ගන්න පුළුවන්, අපෙන් ජපානයේ රැකියාව වලට ලබා ගන්න පුළුවන්, රැකියාවට යන්න පුළුවන්. ඒ වගේම රැකියාවට ගියාට පස්සෙත් ඔයගොල්ලෝ වැඩ කරන කාලයක් වෙනකම් වයරොන් ජපාන් ආයතනයේ අපි ඔයගොල්ලෝම බලා ගන්නවා. ඉතින් විශ්වාසයෙන්
අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. අපේ අලුත් පාඨමාලාවන් ආරම්භ වෙනවා 2026 ජනවාරි 11 වෙනිදා. ඉතින් මේ මාසේ දෙසැම්බර් මාසේ 24 වෙනකන් වලට අවස්ථාව තියෙනවා මේ පාඨමාලාවන් සඳහා ලියාපදිංචි වෙන්න. අරිගතෝ ගොසයිමස්.